නියුක්ලියෝටයිඩ් අණු දෙකක් අතර සිදුවන සංගණන ප්‍රතික්‍රියාවක් මගින් පොලිනියුක්ලියෝටයිඩ් දාමයක් සාදයි. නියුක්ලියෝටයිඩ් අණු දෙකක් එකතු වෙලා මොනවා කරන්න බැයිද? පොලිනියුක්ලියෝටයිඩ් හදන්න බෑ. හරිද? නියුක්ලියෝටයිඩ් දෙකක් එකතු වෙලා හදන්න පුළුවන් මොකද්ද? ඩයිනියුක්ලියෝටයිඩයක්. හරිනේ. ඇඩිනීන් තනිවලයක් සහිත ප්‍රමාණයෙන් කුඩා නයිට්‍රජනීය භස්මයකි. ඔබ දන්නවා අපි කියන්නේ ඇඩිනීන්, ගුවැනීන්, තයිමීන්, සයිටෝසින්. හරි? ඇඩිනීන්, ගුවැනීන් කියන දෙක ගත්තොත් එහෙම මොකද කියන්නේ? පියුරින්. ඒතර වලලු කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. ඩීऑක්සිරයිබෝස් සීනි DNA වල තැනුම් ඒකකයයි. ඩීऑක්සිරයිබෝස් සීනි DNA වල තැනුම් ඒකකයයි. නියුක්ලික් අම්ල වල තැනුම් ඒකකය කියන්නේ සීනි කාණ්ඩයට නෙමෙයි. සීනි කාණ්ඩයයි නයිට්‍රජනීය භස්මයයි ෆොස්ෆේට කාණ්ඩයයි තුනම එකතු වෙලා හැදෙන මොකටද? නියුක්ලියෝටයිඩේ තමයි තැනුම් ඒකකය. මෙහෙම කියන්න පුළුවන් වෙන පොලිසැකරයිඩ් වල තැනුම් ඒකකයේ මොනොසැකරයිඩ් කියන්න පුළුවන්. එතකොට හරි. මේ මොනොසැකරයිඩය DNA වල තැනුම් ඒකකයේ නෙවෙයි. නියුක්ලියෝටයිඩේ වෙන්න ඕනේ. හරි. ප්‍රවේණික තොරතුරු සංචිත කිරීම උදෙසා පණිවිඩකාර DNA භාවිතා කරනු ලැබේ. සංචිත කිරීම කියන කිට ඉරක් ගහන්න. mRNA කරන්නේ ළමයි ප්‍රවේණික තොරතුරු සංචිත කරලා තියාගන්න එක නෙමෙයි. මේ බලන්න මෙහි ප්‍රවේණික තොරතුරු සංචිත කරලා තියන්නේ කොහේද කියන්නේ? න්‍යෂ්ටියේ DNA වල. ඒක කොපි කරලා ඒ ප්‍රවේණික තොරතුරු හරිද? රයිබෝසෝමයේ වෙත ගෙනියන්නේ mRNA. හරිද? සංචිත කරයි කිව්වහම වැරදි. හරි. ඊළඟට tRNA අණුව පුඩු 3ක් සහිත රේඛීය ව්‍යුහයක් සාදයි. ඒක හරි. ඒ කියන්නේ මෙහෙමයි. මේ tRNA එක ගත්තොත් මෙහෙමයි. tRNA එකේ පුඩු 3ක් තියෙනවා. ආරම්භයක් තියෙනවා මෙහෙම ආවා. මෙහෙම ගියා. ආයෙ මෙහෙම ආවා. මෙහෙම මේ විදිහට ගියා. මෙහෙම නැමුණා. මෙහෙම ආවා. මෙහෙම ආයෙ මෙහෙම මෙතෙන්ට ගියා. මෙහෙම ආරම්භයක් තියෙනවා අවසානයක් තියෙනවා. පුඩු 3ක් එන පරිදි මොනවා වෙලා තියෙනවද? නැමිලා තියෙනවා. ඒතර උත්තරේ හරි එක මොකද්ද? පස්වෙනි එක.